සුබ දවසක් ඔයාලා හැමෝටම. ආදරෙන් පිළිගන්නවා බබාට කෑම YouTube channel එකට. අද හදන්න ලෑස්ති වෙන්නේ කෙටි වේලට රස කෑමක්. මේක ඔයාගේ අවුරුද්දට වැඩි බබාට තමයි දෙන්න පුළුවන් වෙන්නේ. තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. මේ කෑම එක හදාගන්න අපිට ඕන වෙනවා තම්බලා පොඩි කරගත්ත අලගෙඩියක්. මේකට එකතු කරගන්න බටර් මේස හැන්දක් විතර, ඒ වගේම චීස් ටිකක්. ඒ වගේම මේක රස වැඩි කරගන්න ලුණු චුට්ටක්, ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක් සහ මම එකතු කරගන්නවා ඔරිගානෝ ටිකක්. ගෙදර තියෙනවා නම් දාගන්න හොඳ රසක් සුවඳක් ගන්න පුළුවන්. දැන් මම මේ එකතු කරගත්තු දේවල් ටික හොඳට මිශ්‍ර කරගන්නවා. මේ දේවල් ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕන. මිශ්‍රණය හදාගත්තට පස්සේ ඊළඟට අපිට ඕන වෙනවා වාටි කපාගත්ත පාන් පෙති කීපයක්. දැන් මම මේ පාන් පෙතිවල කලින් හදාගත්ත මිශ්‍රණය මෙන්න මේ විදිහට ගා ගන්නවා. මේ මිශ්‍රණය ඔයගොල්ලන්ට හුඟක් ක්‍රීමිවට වගේ ඕන නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා මේක ක්‍රීමිවට හදා ගන්නත් පුළුවන්. මේ විදිහට පාන් පෙත්තේ මේක තවර ගත්තට පස්සේ අපි මේක රෝල් කරගන්න ඕන. රෝල් කරගත්තට පස්සේ පාන් පෙත්ත දිග ඇරෙන්නේ නැති වෙන්න මේ විදිහට තද කරගන්න. දැන් අපිට තියෙන්නේ හදාගත්ත පාන් රෝල් ටික ටෝස්ට් කරගන්න. මම ඒකට බටර් ටිකක් පෑන් එකට දාගන්නවා. බටර් ටික මේ විදිහට දිය වුණාට පස්සේ අපි හදාගත්ත පාන් රෝල් ටික මේ විදිහට පෑන් එකේ අතුරගෙන හොඳට රන්වන් පාට වෙන්න රෝල් ටික අනිත් පැත්ත දාගන්න ගමන් ටෝස්ට් කරගන්න. මේ පාන් රෝල් එක මෙන්න මේ වගේ පාටට තමයි ටෝස්ට් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක හොඳට පැත්තෙන් පැත්ත දාලා මේ විදිහටම ටෝස්ට් කරලා ගන්න. ඔන්න ඔය විදිහට හරිම ලේසියෙන් මම පාන් ටික ටෝස්ට් කරලා අරන් තියෙනවා. මේක හුඟක්ම රසවත් කෑමක්. ඔයගොල්ලන්ගේ අවුරුද්දට වැඩි බබාලට කෙටි වේල් වලට, ඒ වගේම බබාලගේ ලන්ච් බොක්ස් එකට ඔයාට මේක හදලා දෙන්න පුළුවන්. හොඳ චීස් රසට, කිරි රසට තියෙන කෑමක් නිසා බබාලා හුඟක් ආස වෙයි. ඒ වගේම බබාලගේ බර වැඩි කරගන්නත් මේ වගේ කෑම වලින් ඔයාට පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකදී ආය දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.